සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන ජයග්‍රාහී සුබම සුබ දවසක් වේවා. අතුරු ගවුමයි අඟල් 18යි 18 නැපියයි මහන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්නේ. අඟල් 36 පළල රෙදි ආර භාගයක් ගන්න ඕනේ. අඟල් 18ක් දිගට මාක් කරලා ඉස්සෙල්ලාම නැපිය කපා ගන්නවා. උරහිස් මූට්ටු විතරක් එන විදිහට ලදරු ගවුම මහන්නේ කොහොමද කියලා අපි බලමු. සයිඩ් මූට්ටු එන්නේ නැති වෙන්න තමයි මහන්න ඕනේ. ඉස්සෙල්ලාම 18ක් දිග 18ක් පළල ඉතුරු රෙදි කෑල්ල අරගෙන දෙකට නමා ගන්නවා. ඒ දෙකට නමාගත්තු එක ආය හතරට නැමෙන විදිහට මෙන්න මේ විදිහට නැම්මවල් දෙකම එක පැත්තට එන විදිහට නමා ගන්න. නැම්මවල් දෙක එක පැත්තට ඇවිල්ලා තියෙන පැත්ත තමයි අත් කට අඳගන්නේ. මේ වාටි දෙකයි නැම්මකුයි ඇවිල්ලා තියෙන පැත්ත තමයි කරවල් දෙක ඇඳගන්නේ. ඒකෙනුත් වාටි දෙක තියෙන පැත්ත පිටිපස්සේ කර නැම්ම තියෙන්නේ ඉදිරිපස කරට. පිටිපස්සේ කර ගැඹුර ඉස්සෙල්ලම ඇඳ ගන්නවා. පිටිපස්සේ කර ගැඹුර අඟලක් පාත් කරාම ඇති. අඟලයි. ඊට පස්සේ කර පළල අඟල් 1/4ක් වෙන විදිහට මාක් කරගන්න. කර පළල දෙපැත්තටම අඟල් 1/4යි. කිහිලි කට 3ක් පහලට. එතන මේ කර මාක් කරපු තැන ඉඳන් 1/4ක් ඉස්සරහට මාක් කරගෙන අත් කට හැඩේ ඇඳ ගන්නවා. ඊපස්සේ මේ මාක් කරපු කර හැඩේ මොහොම කපා ගන්නවා පිටිපස්සේ කරේන විදිහට. දැන් කපා ගන්නවා අපි අත් කට. එතනින් අඟල් කාලක් විතර අත් කට පැත්තට හැඩ වෙන්න ඔන්නෝම කපා ගන්නවා. මේක දිගාරින්න අඟල් 12ක් උසට ගවුමේ උස මාක් කරගමු. ඒකත් කපා ගන්නවා. අපි කර ගැඹුර මාක් කරලා කපා ගත්තානේ. කර පළල කර ගැඹුර මාක් කරලා පිටිපස්සේ කර අපි කපා ගත්තා. ඉදිරිපස කර පළල ඇති අපිට. කර ගැඹුර වැඩි කරගන්න ඕනේ. තව අඟල් භාගයක් පහලට මාක් කරගන්නවා. මාක් කරගෙන කර ගැඹුර ඉදිරිපස කර ගැඹුර ටිකක් වැඩි කරගන්නවා. ඕ ලේසි ක්‍රමයක් තමයි මේ කියලා දෙන්නේ. ගවුමේ පිටිපස්ස චුට්ටක් අර කර්ව් හැඩයක් ගන්නවනේ. මේ දුර භාගයකට වැඩිය ටිකක් උඩින්. මේ කිහිලි කට මේ පැත්තේ තියෙන්නේ. මෙතන ඉඳන් මේ විදිහට කපලා ඉවරයි. මේ ඉදිරිපස අපි මහලා බලමු. ඉතින්ලාම අපි නැපිය මහලමු. මැෂින් එකක් නැහැ කියලා පසුතැවෙන්න එපා. ඔයාගේ ආදරණීය කිරිකැටියගේ පළවෙනි ඇඳුම ඔයාගේ අතින් වාටි මෙස්මෙන් මහ ගන්න පුළුවන්.